Hello guys, good morning. අපි අද තවත් ලස්සන සුන්දර හයික් එකක් කරන්න තමයි ප්ලෑන් කරන් ඉන්නේ. ඔයාලා thumbnail එකේ දැක්කනම් අපි යන ප්ලේස් එක කොහෙද කියලා දැන්ටත් දන්නවා ඇති. අපි අද යන්න හිතාගෙන ඉන්නේ බිබිල බුලුපිටිය පැත්තේ තියෙන ආවාලේල නැත්නම් බිබිලගල හයික් එකට තමයි යන්න අපි ප්ලෑන් කරන් ඉන්නේ. ඉතින් අපි වෙනද වගේම ගිය පාර වගේම අපේ යාළුවෝ සෙට් එක ආවා. මේ පාර අපි බයික් වල නෙමේ වාහනයක තමයි ආවේ. ඔයාලා මෙහෙට එනවා නම් මෙතන මේ උළුපිටියේ මැප් එක දාගෙන ආවා නම් මෙතන මේ අවසාන ප්ලේස් එක විදියට පෙන්වන හැරෙන තැන මෙතන පොඩි මේ ටයර් කඩයක් තියෙනවා. එතන අංකල් කෙනෙක් ඉන්නේ මේ එතන වාහනේ දාලා ඔයාලට මේ වීඩියෝ එකේ පේනා වගේ ඇතුළට යන්න දෙනවා. මෙතන මේ ඇතුලේ පාරේ තව පොඩ්ඩක් ඉස්සරහට වාහන යන්නත් පුළුවන්. කාර් එකක් හරි බයික් නම් කොහමද ගිය හැකි. තව කිලෝමීටරයක් දෙකක් විතර යනකම් වගේ ගිය හැකි. මේ අපි දැන් අතනින් දාලා ආවා. මොකද මේ මමත් බලපු වීඩියෝස් දෙක තුනකම වාහනේ එතන තමයි කට්ටියම දාලා යන්නේ. මට සේෆ්ටි පැත්තයි එකත් බලපුවාම අපි ඉතින් එතනම දාලා පයින් ගියා. අවුලක්ම නැහැ එතන අවුලක් නැහැ අංකල් වාහනේ පරිස්සමට තියාගෙන තියෙනවා. අපි ඉතින් වාහනේ එතනින් දාලා සුපුරුදු පරිදි හයික් එක පටන් ගත්තා. ඒ පාර දිගේ කෙලින්ම එන්න තමයි තියෙන්නේ අපිට. මේ ඇවිල්ලා ටික දුරක් පාලමක් කරේ මේ තියෙනවා. ඊට පස්සේ වෙල්යාය පටන් ගන්නවත් එක්කම මෙන්න මේ පේන තැනත් එක්ක මේ ගහත් එක්කම ඔයාලට වමට හැරෙන්න ඕනේ. දකුණට කෙලින් යන්නත් තියෙන පාර. වමට හැරුණාට පස්සේ ඇල පාර තමයි තියෙන්නේ. වම් පැත්තේ ඇල පාර තියෙනවා. දිගටම ගියාට පස්සේ ඔයාලට පාර ඉවර වෙනවා. පාර ඉවරුණාට පස්සේ එතනින් ඔයාලට ඇලට බහින්න ඕනේ. ඊට පස්සේ ඇල දිගේ යන එක තමයි ලේසි. මේ ඇල කියන්නේ මේ පොඩි ඔය පාරක් 12 පාරක් තියෙන්නේ. අපි යන දවසේ නම් මෙතන මේ වතුර නැහැ. සෑහෙන මේ ඒ කියන්නේ වැස්ස නැති දවසක් තමයි අපිට සෙට් උනේ. මේකේ මේ පේනවා ඇතිනේ ඔයාලට මේ වතුර එහෙම නැහැ. මම සමහරක් වීඩියෝ දැක්ක මේකේ ටිකක් ලොකු වතුර පාරක් යනවා වැස්ස දවස් වලට මං හිතන්නේ. මේ ඊට පස්සේ දිගටම ඔයාලට මේ අලපාර දිගේම යන්න තමයි තියෙන්නේ. මේ සෑහෙන දුරක් තියෙනවා. ඔයාලට මේ පේනා වගේ මේ ගල් තියෙන්නේ. වැස්ස දවස් වල නම් පොඩ්ඩක් ඉතින් ලිස්සනවා. මේ ඉස්සරහටම යන්න තියෙන අවසානයේ පොඩි දියැලක් වගේ තැනක් සෙට් වෙනවා. එතනට වෙනකම්ම ඇලපාර දිගේ තමයි යන්න තියෙන්නේ. අපි ඉතින් මග දුරක් ඇවිල්ලා ඉතින් මෙතනින් කෑම එහෙම කාලා ඊට පස්සේ තමයි ගමන යන්න ඉතින් පටන් ගත්තේ.
මචං දැන් නම් තියෙන දකුණට පාර. ඈ? මොකද? පාරවල හැදිලා තියෙන්නේ. ඔන්න මේ ඉතින් ගයිස් මං ඔන්න මෙතන තමයි ඔයාලට කියපු ප්ලේස් එක. ඔයාලා මේ දොළපාර දිගේ මෙතන මේ දියැලක් තියෙන්නේ. වැස්ස දවසට මෙතන මේ වතුර පාරක් තියෙන හොඳ. ඔයාලට මේ මෙතන තමයි ඔය පාර දිගේ එන්න තියෙන අවසාන ප්ලේස් එක. ඊට පස්සේ එතන තියෙන මේ වම් පැත්තේ තියෙන ගලත් එක්කම මේ ඒ ලොකු ගහක් තියෙනවා. වම් පැත්තේ ලොකු ගලත් එක්ක ලොකු ගහක් තියෙනවා. ඒ ගහ ගාවෙන් උඩට නගින්න තියෙන්නේ. උඩට නැගගට පස්සේ තමයි මේ සාමාන්‍ය පොඩි දුරක් එන්න ඕනේ. ඉතින් ඊට පස්සේ තමයි ඔයාලට මේ ප්ලේස් එක හම්බෙන්නේ. මේක මතක තියාගන්න. මෙතනයි අර අදන මේ දියැල්ල ගාව එතනත් මතක තියාගන්න. එතන මේ චුට්ටක් පාර නිකන් අතු කපලා දාලා වගේ තිබ්බා අපි එන දවසේ මේ. එතකොට මොකද දැන් එතන තියෙන වම් පැත්තේ ලොකු ගලක්. ඒ ගලයි ඒ ගහයි අතර මැද්දෙන් තමයි උඩට එන්න ඕනේ. මේ එතන අතු කපලා දාලා පාර වහලා තිබ්බා අපි ආපු දවසේ. හැබැයි අර මම වීඩියෝ එකක දැක්කා එතනින් තමයි උඩට නගින්න තිබ්බේ කියලා. ඒ හින්දා මම එතනින් ආවා. මේ දැන් මෙතනින් සාමාන්‍ය එතනින් මීටර් පහරි 500ක් විතර ඇවිල්ලා තමයි අපි මේ පොඩි බ්‍රේක් එකක් එහෙම අරගෙන ඔය මේ ගලස්සෙන් එහෙම උඩට යන්න දෙන්නේ. ඔය අතන දියැලෙන් පස්සේ ඒත් කැලේ ටිකේ ඔය මේ තියෙන කැලේ ඇතුලෙන් එන්න ඕනේ ඔයාලට තව සෑහෙන පැයක්. ඔව් සාමාන්‍ය පැය භාගයක විතර පොඩි කැලේ ඇතුලේ හයික් එකක් තියෙනවා. මේ මෙතන මේ නිකන් ගල් දෙබොක්කාවක් වගේ තියෙන්නේ. ඒ ගල අස්සෙන් ඔය මේ ඔයාලට පේන ඔය ටික තමයි කැලේ කොටසේ තියෙන අවසාන කොටස. ඔතනින් ආවට පස්සේ තමයි ඔයාලට අර මේ තනකොළ පිට්ටනියක් යායක් වගේ ගල් පොත්ත පටන් ගන්නෙ. එතනින් පස්සේ දිගටම ඔයාලට මේ තියෙන්නේ ගල් පොත්ත දිගේ උඩට යන්න තමයි. මේ එතනට එනකන් තමයි චුට්ටක් අමාරු. මොකද මේ කැලේ ඇතුලේ පාර හොයාගන්නත් බෑ, පේන්නෙත් නැහැ. හිතා ගන්න බෑ මේ ඒ පැත්තටද මේ පැත්තටද කියලා. සාමාන්‍ය දැන් නම් පොඩි අඩිපාරක් තියෙනවා. මේ කට්ටිය ගිහිල්ලා දැන් මේ දවස් ටිකේ ඉඳන් පොඩ්ඩක් කට්ටිය යනවා නේද? මේ එහෙම පොඩ්ඩක් අඩිපාර වගේ හැදිලා තියෙනවා. ඇස්ස දවසක් වුණොත් තමයි ප්‍රශ්න තියෙන්නේ. අර මේ ඔය දිගේ එන්න බැරි වෙනවා. එහෙම වුණොත් ඔයත් එක්ක අයිනෙන් ෂේප් එකේ ඔය අයින දිගේ මෙන්න තියෙන්නේ. දැන් ඔයාලට මේ වීඩියෝ එකේ පේනවා වගේ මේ මෙතන තමයි කැලේ ඇතුලෙන් අපි එළියට ආවට පස්සේ මෙන්න මේ විදිහට තමයි ගල් පොත්ත පටන් ගන්නෙ. මේ හරිය පොඩ්ඩක් ඉතින් මතක තියාගත්තා නම් ඔයාලට මේ සාමාන්‍යයෙන් මෙතන ඉඳන් යන එක ටිකක් අමාරුයි. මොකද අර ටිකේ මේ මහන්සි වුණාට මේ අවුව නැහැ. ඔයාලා උදේ පටන් ගත්තත් දවල් පටන් ගත්තත් මේ හරියට එනකොට මේ හොඳටම අවුව ටයිම් තමයි සෙට් වෙන්නේ. එතන ඉඳන් උල්ට යනවා කියන්නේ ඉතින් ටිකක් අමාරුයි. මොකද අවුවේ මහන්සි තැඩි හොඳට මතක තියාගන්න. මේකට මේ වතුර නම් සෑහෙන්න ඕනේ. මේ අපිත් එක්ක තව යාළුවෝ දෙන්නෙක් ගියා. මොකද මෙයාලත් පස්සෙන් එනවා. මෙයාලටත් වතුර නැහැ. උඩට ගියාට පස්සේ අපි නම් සාමාන්‍ය වතුර ලීටර් එක්කෙනෙක්ට සාමාන්‍යයෙන් 3 ගාන විතර අරන් ගියා. මේ ඒත් අපිට ඉතින් මදි වුණා වතුර. ඒක නිසා අනිවාර්යයෙන්ම මතක තියාගන්න මේක මේ උඩට ගියාට පස්සේ නම් වතුර නැහැ. මේ ඔන්න ඔහමයි ගයිස්. නාකි කොල්ලෝ ටික හයික් කරන්නේ. යම නවතින්න එපා. ඒ කිරියත් එක්ක ඉස්සරහා ඉන්නේ. Video boy, ammata siri. Balna. Amma. ඉතින් ගයිස් මේක තමයි ඔයාලට හම්බෙන මේ පළවෙනි ගල් පොත්ත. මේක පොඩි ගල් පොත්තක් තියෙන. අතනින් අර උඩට ආවට පස්සේ මේ ඈත පේන්නේ අර අපි කැලෙන් එළියට ආපු තැන. මේක තමයි ඔයාලට හම්බෙන පළවෙනිම ගල් පොත්ත. මෙතන ඉතින් අපේ කට්ටිය ඇවිල්ලා පොඩ්ඩක් ආයෙ පොඩි බ්‍රේක් එකක් ගත්තා. මොකද මේ
මෙතන මේ වීඩියෝ එකේ පේන්න නැති වුණාට මේ ලොකු අවුවක් නැති වුණාට මේ හරි අමාරුයි මේ දැන් ටයිම් එක කොහොමත් එකමාර වගේ වෙලා තියෙන්නේ අපි දැන් ඔය හරි ඉද්දි මේ ඒ නිසා බට්ට මේ හරි අමාරු වල පේන නැති මේ අහස හැම මේ අවුව වැටෙන්නේ නැති වුණාට ඒ වුණාට මාර රස්නයක් තියෙන්නේ මේ පස්සේ ඉතින් අපි එතන පොඩි බ්‍රේක් එකක් අරගෙන එතනින්ම උඩට ආවා එතනින් උඩට එනකොටත් මේ චුට්ටක් ඔයාලා මේ දකුණු පැත්තට බර වෙලා එන්න එතන ආයේ පොඩි මේ දොළපාරක් වගේ තියෙනවා ඒකෙත් වතුර නම් නැහැ එතනින් ක්‍රොස් කරන්න දොළපාර ක්‍රොස් කරාට පස්සේ ආයේ මේ වගේ පොඩි මේ මානකලයක් අස්සෙන් මේ ගල් පොත්තට ආයේ ගොඩ වෙන්න තියෙන්නේ මේ එතනින් මේ පාරවල් දෙකක් විතර තියෙනවා මේ මං හිතන්නේ ඒ පාරෙන් ගියත් දෙපැත්තෙන් කොයි පැත්තෙන් ගියත් ඔය එකම තැනකට සෙට් වෙනවා ඇති අපි නම් මේ ගල උඩින් නැගලා තමයි ගියේ මොකද මෙතනින් ගල උඩින් නැග්ගට පස්සේ අර මේ පොඩි කැලයක් වගේ තව චූටි කැලයක් වගේ එකක් තියෙනවා ඒක අස්සෙන් තමයි මේ යන්න තියෙන්නේ එකෙන් ක්‍රොස් කරාට පස්සේ ආයෙත් තියෙන්නේ මේ වගේම ගල් පොත්තක් මේ දැන් මේ වලට වීඩියෝ එකේ පේනවා ඉතින් මේ තියෙන්නේ මේ චූටි අර මේ ඉස්සලා අපි කැලේ අස්සෙන් ආවා වගේ පොඩි කැලයක් තියෙනවා ගස් ටිකක් අස්සෙන් වගේ යන්න ඒ ගස් ටික අස්සෙන් ගියාට පස්සේ තමයි වලට ආයෙමත් සම්පූර්ණ ටිකක් ලොකුවට තියෙන ගල් පොත්තක් හම්බ වෙනවා මේ කැලේට මේ කැලේ ඇතුලේ යන්න තු එහා පැත්තේ යන්නත් පුළුවන් මේ ඇතුලෙන්ම යන්න ඕනේ එහා පැත්තෙන් ගිහිල්ලා ගල් පොත්තට නගින්නත් පුළුවන් හැබැයි ඒක පොඩ්ඩක් මේ එළ වගේ වැඩියෙන් තියෙනවා ඉතින් ඒ හින්දා අපි මේ පාර තිබ්බ පැත්තෙන්ම කොයිකටත් කියලා අපි ආවා මේ විදිහට කැලෙන් එළියට ආපුවාම මෙන්න මේ වගේ ලොකු ගල් පොත්තක් තියෙනවා මේ පේනවනේ මේ මෙයාලා දන්නවා පාර මෙයාලගේ පිටිපස්සෙන් ගියා නම් හුඟක් තැන්වලදී යාලා අපිට කලින් යනවා යාලා පාර දන්නවා මේ පැත්තේ මම හිතන්නේ මෙයාලා උඩට යනවා නිතර අපිත් එක්ක මේ උඩටම ගියා මේ දෙන්නම උඩටම ගිහිල්ලා මේ අපි කැම්පින් කරලා ඉවර වෙලා අපවවද අපිත් එක්ක තමයි ආවේ. එයාලා ඉන්න එක පොඩි සේෆ්ටියක් තියෙනවා මොකද මේ සතෙක් ආවත් එයාලා බුරනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලට මේ ආපහු පල්ලෙහාට බයිද්දි මතක තියාගන්න මෙතන මේ තැන මිස් වෙනවා. උඩ ඉඳන් බලද්දි මේ මෙතන මේ දැන් ඔය අපේ මේ චෙෆා එන්නේ මේ සෙට් එක එන්නේ මේ නිකන් පොඩි මේ ගල් ගුහාවක් වගේ එකක් තමයි ඒකේ පේන්නේ. උතන මේ එක අපිට ළඟට එනකම් පේන්නේ පවදාට එනකොට හරි වල දැන් හවසට වගේ එනවනම් ඒත් එහෙමයි. තර පොඩ්ඩක් ඒක මීටරෙන් ඉන්න මේ එතනින් ඇවිල්ලා උඩට මාවට පස්සේ මේ දැන් ඈත පේනවා මේ එතන වලට දැන් මේ හරියට එහෙම පේන්නේ ඒක කොහෙද මේ කොතනින්ද අපි පල්ලෙහාට යන්න ඕනේ අපි උඩට ආවේ කොතනින්ද ඒ ටික පේන්නේ හැබැයි මේකේ මේ එක හොඳක් තියෙනවා මේ ඔයාලා බලන්න මේ මෙතන මේ තියෙන ගලේ පොඩ්ඩක් දිගටම බලාගෙන ඉන්න මේ කවුරු හරි කොල්ල සෙට් එකක් ගියපු සෙට් එකක් මේ ගමේ සෙට් එකක්ද නැත්නම් පිටින් ගිය අපි වගේ සෙට් එකක්ද ට්‍රැවලර්ස්ලාද කොහොමද දන්නේ ඊතල ටිකක් ගහලා තියෙනවා ගලේ ඒක දිගටම මේ ටිකටම තියෙන උඩටම යනකම් පොඩ්ඩක් ඒක මීටරෙන් ගියොත් පාර වරදින්නේ නැහැ අපි ඉතින් මේ ඒකෙන් තමයි ගියේ මම වලට කිව්වනේ මේ වතුර අරන් යන්න කියලා පේනවනේ මේ දැන් අපිටත් වතුර නැතුව හරි අමාරුයි මේ අපිත් එක්ක ගිය ඩොගීලා දෙන්න මේ දෙන්නේ ගියා මේ දෙන්නත් බොහොම අමාරුවෙන් මේ වතුර නැතුව හිටියේ මෙතනින් චුට්ටක් උඩට ගියාට පස්සේ නම් මේ පොඩි වතුර වලක් වගේ තිබ්බා අපේ එක කෑනයක් ඉස්සෙලා තිබිලා මේ අපි එකක් පුරවගත්තා එයාලටම දෙන්න කියලා මේ පේනවනේ මෙයාලා අනිවාර්යෙන්ම එනවා ඔයාලා ගියොත් එහෙම ඒක නිසා වතුර අනිවාර්යෙන්ම වැඩිපුර අරන් යන්න රෑ නවතින්න කැම්පින් ඉන්නවනම් අනිවාර්යෙන් ඒත් වතුර රෑන් අපේ ගිය 5 දෙනයි අපි වතුර ලීටර් කොහමද 10කට වඩා අරන් ගියා ඒත් අපිට මදි වුණා මේ ඒක නිසා අනිවාර්යෙන් වතුර ගැන නම් සෑහෙන සැලකිලිමත් වෙන්න වෙනවා මේ ගමන යනකොට මොකද අපිට යන්න තියෙන්නේ තනිකර මේ ගලක් දිගේ අපිට මේ පොඩි chance එකක් තිබ්බා මේ අවුව නැහැ රස්නේ විතරයි තිබ්බේ මේ ඒක නිසා අවුව දවසක් එහෙම සෙට් වුණොත්
කොහොම තියෙද කියලා හිතා ගන්න පුළුවන්නේ මේ ඔයාලට පේනවනේ ආසේ මේ වලාකුළු ගොඩාක් තියෙනවා. වැස්සක් නම් සෙට් උන්නේ නැහැ අපිට. මේ අතනර ගල්පොත්තෙන් ඇවිල්ලා ආයේ මේ වගේම මේ මාන කැලෑවක් තියෙනවා. කැලෑව දිගේ ආයේ උඩටම යන්න තමයි තියෙන්නේ. ඔය හරියනම් මේ පාර තියෙනවා. පොඩි අතු පාරක් වගේ අඩි පාරක් වගේ මේ පාර තියෙනවා. වලට ඒක දිගේම යන්න තමයි තියෙන්නේ. මේ අපිත් ඔය තියෙන පාරෙම ගියේ. මාළොකෝට මේ පාර හොයාගෙන යන්න තරම් නම් එහෙම අමාරුවක් නැහැ. අර ටිකේ තමයි චුට්ටක් වරදින්නේ මේ අර ඔය පාර දිගේ ඇවිල්ලා ආයේ උඩට එන දිගේ. මෙතනින් උඩට ගියාට පස්සේ ආයමත් දිගටම ගල්පොත්ත තමයි තියෙන්නේ. මේ සාමාන්‍යයෙන් අපි 10 මාරට 11ට විතර තමයි අතන වාහනේ දාලා උඩට නගින්න පටන් ගත්තේ. එන්න පටන් ගත්තේ. හැබැයි අපි 6 මාර 7 විතර වෙනකොනොත් අපි ගියා. හැබැයි අපිට මේ අපේ සෙට් එක ඉතින් හරි හිමින් තමයි ගියේ. අපි ගොඩාක් තැන්වල බ්‍රේක් ගත්තා, කෑම කෑවා. ඊට පස්සේ ආයේ නැවතිලා සෑහෙන වෙලාවක් හිටියා. ඒ වගේ මේ අපේ එක්කෙනෙක් හිටියා මේ චුට්ටක් කකුලේ එයාගේ පොඩි තුවාලයක් තිබ්බා. ඒ නිසා යාට චුට්ටක් යන්න අමාරුයි. පස්සේ මේ අපි ඉතින් සෑහෙන බ්‍රේක් අරන් තමයි ගියේ. මේ ඒක නිසා ඔයාලා සාමාන්‍යයෙන් කොල්ල සෙට් එකක් වගේ යනවා නම් ඉතින් අවුලක් නැහැ. මේ මම හිතනවා පැය 4න් 5න් වගේ යා ගන්න පුළුවන් වෙයි කියලා උඩට. කොහොම වුණත් කමන්නේ ටයිම් තියාගෙන යන එක හොඳයි. උඩ මේ මාර ලස්සන උඩට ගියාට පස්සේ අපිට නම් මේ සන්සෙට් එක මිස් වුණා ඇත්තටම. මොකද මේ අපි උඩට ප්ලේස් එකටම යනකොට කොහොමත් 6 මාර 7 වගේ වුණා. මේ ඔය වගේම තමයි මේ වීඩියෝ එකේ තියෙන වගේම මාන කැලයක් හම්බෙනවා. ආයෙ ගල් පොත්තක් හම්බෙනවා. ආයෙ මාන කැලයක් හම්බෙනවා. ආයෙමත් ගල් පොත්තක් හම්බෙනවා. ඊට පස්සේ අවසාන ටිකේ මේ මෙතනත් ප්ලේස් එක පවුනාට පස්සේ ටිකක් ලොකු ගල් පොත්තක් තියෙන්නේ. මේ පේනවනේ අපේ සෙට් එකට ඉතින් පට්ට මහන්සි. මේ පේනවද මේ ලස්සන මල් ගස් වගේක් තියෙනවා. මොනවද නම් කියලා දන්නේ නැහැ. මම අපි දැක්කෙම එදා තමයි. මේ මාර ලස්සනයි. දම් පාටයි සුදු පාටයි. මාර ගති. මේ මල් జాතියක්ද ගිරි జాතියක්ද මොනවද මන්ද ඒවා මේ ඒ වගේ නිකන් අමුතු පරිසර පද්ධතියක් තියෙනවා. මේ ඒක කිහිම බලන්න ඕනේ එතන ප්ලේස් එක. ප්ලේස් එක කියන්නේ මේ මග දිගටත් මාර ලස්සනයි. මේ වැස්සක් එහෙම සෙට් වුණොත් මං හිතන්නේ ඌට වඩා ලස්සනයි. මේ ගල් එහෙම වට්ටට ලිස්සනවා ඇති. වැස්සක් එහෙම යන දවසකට මේ ඔය පේනවනේ. දැන් අපි එතනින් ආයේ උඩට යන ගමන් මේ අර අපි ඈත ඒ පැත්තේ අවුවත්තත් එක්ක බලපුවාම ඔයාලට තේරෙනවා ඇති කොච්චර උඩක් යන්න ඕනද කියලා. මේ මෙතනින් උඩට ගියාට පස්සේ දැන් ඉවරයි ඇති කියලා හිතනවා. එතනින් උඩට නැගිට පස්සේ දැන් ඉවරයි ඇති කියලා හිතනවා. ඉතින් පේනවනේ guys මේ ඔයාලට මම හිතන්නේ ඩ්‍රෝන් ෂොට් එකෙන් යම් කිසි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතලා ඒක දැම්මේ.
මේ පේනවනේ එතනින් ගල් පොත්තෙන් උඩට ආවට පස්සේ කකුල් 4න් යන්නේ. මේ හරි අමාරුයි මේ මොකද හොඳටම හැක්කලා ඉන්නේ. මේ දැන් මේ හරිය එහෙම ඔයාලට පේන හරිය එහෙම මේ චුට්ටක් සම්පූර්ණ එකතන මේ ගල් පොත්ත තියෙන්නේ. මේවට මං කිව්වේ අර මේ ඊතල තියෙනවා කියලා. මේ ඊතල දිගේ ගියොත් මේ ඇත්තටම පාර හරියටම හරි. මේ අපිත් මේ හරිය චූටි පොදක් ගියා. මේ හොඳට මතක තියාගන්න මේ හරිය ලිස්සනෝ. මේ චූටි පොදක් ගියේ මහා ලොකු පොදක් නෙමෙයි. ඒ උනාට ගල් අර නිකන් දියසෙවල වගේ පාසි වගේ තියෙනවා. පොඩි වැස්සක් ගිය ගමන් ඒ ටික ඔක්කොම ලිස්සනවා හොඳටම. මේ අපිට ඉතින් chance එක හම්බුණා මේ ලොකු වැස්සක් ගියේ නැහැ. පොඩි පොදක් ගියේ. එහෙම වැස්ස ඉවරුණා. දැන් වෙලාව සාමාන්‍යයෙන් 5ට 5:00 විතර ඇති. මේ වලට පේනවා මේ කන්දෙන් එහා පැත්තේ සන්සෙට් එක ඉර බෑගෙන යනවා. අපි කොහොම හරි මේ ඊට කලින් උඩට යනවා කියලා හිතාගෙන තමයි මේ දුවගෙන යන්නේ. හැබැයි මේ ප්‍රශ්නේ තියෙන්නේ මෙතනට ආවට පස්සේ මෙතනින් ඉවරයි කියලා හිතෙනවා. හැබැයි එතනට ගියාට පස්සේ තව චුට්ටක් යන්න තියෙනවා. අන්න ඒ වගේ ඔහොම දැන් 5:00 වෙලාව. මේ ඔය අවසාන හරිය තමයි අපි ඉන්නේ. හැබැයි කොහොම හරි අපිට 7:00 වගේ 6:00 ඒ වගේ අතර හරියටම ටයිම් එක ෂුවර් නැහැ. ඒ වගේ තමයි දැන් මේ පේනවනේ දැන් අපේ මේ ලෙසිඳු දුවගෙන ගියා. මේ දුවගෙන ගියාට පස්සේ මමත් දුවගෙන ආවා. හැබැයි එතනට ගියාට පස්සේ තවත් උඩට යන්න තියෙනවා. මේ අන්න ඒ වගේ මේ හරියට දැන් නම් අවුලක් නැහැ. මේ පොඩ්ඩක් අර මහන්සියයි හුලං ටිකක් එනවා. ඒ වගේ පොඩි චිල් එකක් තියෙනවා ඉතින්. හැබැයි මේ අර මං කියපු ප්‍රශ්න නම් තියෙනවා. චුට්ටක් කලින් යන්න. මොන දේ වුණත් මේ පොඩ්ඩක් අනිවාර්යයෙන්ම කලින් යන්න මේ මං කිව්වේ අපේ කට්ටිය අපි 5 දෙනෙක් තමයි යන්නේ. අපි 3 දෙනා කොහොම හරි මේ සන්සෙට් එකට කලින් උඩට යනවා කියලා හිතාගෙන ආවා. මේ අපි එක්කෙනෙක් අසනීප වෙලා ඉන්නවා. කොහොම හරි ඉතින් එයාව දාලා අනිත් එක්කෙනා එන්න බෑ. ඔය වගේ අපිත් ඊට පස්සේ ඉතින් හිටියා. මේ අවසානයේ ඉතින් කොහොම හරි අපි උඩට යද්දි මෙන්න මේ විදිහට රෑ වුණා. දැන් මේ පේනවනේ ඔයාලට මං කිව්වේ 5:00යි. අතන්ට එනකොට දැන් ඔයා 6:00යි. අපි අවසානයේ මේ ප්ලේන්ස් එකට එනකොට හොඳටම කලවර වැටිලා. අපිට එතන මොකුත් පෙවුන්නේ නැහැ. අපි ඉතින් ටක් ගාලා මේ ටෙන්ට් එක ගහගෙන අපේ චෙෆා අපිට මේ රෑකෑම විදිහට මේ කොත්තු හැදුවා. චිකන් කොත්තු. මේ චෙෆා ඉතින් වැඩේ කරනකන් ඉතින් අපි පොරට හෙල්ප් එකක් දීලා ඔය විදිහට තමයි ඉතින් වැඩේ වුණේ. මාර හොඳයි. පොඩ්ඩක් පල්ලෙහා මේ හුලං වැඩි දවසක් නම් මේ ටෙන්ට් එක චුට්ටක් පල්ලෙහා මේ ටෙන්ට් එක ගහන්න පොඩි ප්ලේස් එකක් තියෙනවා නිකන් මේ පොඩි කැලෑවක් වගේ තරක් තියෙනවා. එතන ටෙන්ට් එක ගහන්න ගිනි මෙලයක් ගහන්න වගේ හදලා තියෙනවා කලින් ගියපු කට්ටිය. මේ එතන ගහගත්ත හැකි. අපි ගිය දවසේ නම් මේ දැන් මේ අවස්ථාවේ එහෙම මහා ලොකු හුලඟක් තිබ්බේ නෑ. පොඩි හුලඟක් වගේ තමයි තිබ්බේ. හැබැයි පාන්දර මං හිතන්නේ මේ 3-4 වගේ වෙනකොට ටිකක් ලොකු හුලඟක් තිබ්බා. මේ සෑහෙන ලොකු හුලඟක් ආවා. අපි ඉතින් ওই විදිහට කාලා බීලා එදා දවසේ ඉතින් එහෙමම නිදාගත්තා. බලමු අපි මේ උදේ ඇහැරෙනකොට නියමයි. අපිට මේ ඊයේ දවසේ තිබ්බ මහන්සිය, ඊයේ දවසේ තිබ්බ අමාරුව ඔක්කොම ඉතින් උදේ අපි නැගිටලා මේ සන්රයිස් එක විඳ ගන්නකොට ඒ මහන්සිය, ඒ අමාරුව ඔක්කොම කොහෙන් ගියාද නැහැ. ඔයාලා බලන්නකෝ මේකේ මේ කොහොමද කියලා. කොහොමද ලස්සන. මේ අපි නම් මේ ගල් පොත්ත උඩ තමයි ටෙන්ට් එක ගහගත්තේ. මේ අපි අර පල්ලෙහාට ගියේ නැහැ. අලල් පේනවනේ මේ ගස් කොළන් සාමාන්‍ය පොඩි වලක් තියෙනවා. වෙලාව මං හිතන්නේ දැන් 5:00 විතර ඇති. අපි උදේම හැරුණා. අපිට ඊයේ ඉර බහිනවා බලා ගන්නත් බැරි වුණා. ඒ හින්දා උදේ කොහොම හරි ඉර නගිනවා
ලස්සන සුන්දර දර්ශනයක් බලා ගන්නවා කියලා අපි උදේම හැරුණා කට්ටියම. මේ වීඩියෝ එක නම් හරියට පැහැදිලි මදි. මේක මේ මාර ලස්සනයි. ඔයාලා PV60 දැක බලා ගන්න තිබ්බනම් මේ අපිට ඉතින් අවුලක් නැහැ. වැස්සක් සෙට් උනේත් නැහැ. මේ නියම දර්ශනයක් ඉතින් බලා ගන්න පුළුවන් වුණා. ලස්සනයි. ඇත්තටම ලස්සනයි. මේ ඒක මාරම ලස්සන ප්ලේස් එකක්. කොච්චර මහන්සියෙන් කොච්චර අමාරුවෙන් කොච්චර කට්ටක් ආගෙන මේ උඩට නැග්ගට පස්සේ මේ වගේ දර්ශනයක් කියන්නේ ඒක මාර ලස්සනයි. මේ ඉතින් අපි සෑහෙන වෙලාවක් වීඩියෝ කරා කට්ටිය. මේ පේනවනේ අපේ කැම්පින් ටෙන්ට් එක මේ අපි මෙහෙ තමයි දැම්මේ. මේ සෙටප් එක කරගත්තේ. එතනින් මේ පල්ලේ අර වම් පැත්තේ තියෙන පොඩි ලඳු කැලෑවක් වගේ ඒ පැත්තේ ගහගත්ත හැකි. මේ ඒ හරියට නම් හුලං පොඩ්ඩක් සෙට් වෙනවා අඩුයි. ඉතින් ඔයාලා බලන්න ඇති කෝ කියලා මේ ඊයපු ප්ලේස් එක. අපිට ඉතින් ඊයේ රෑ වීඩියෝ කරන්නවත් ෆොටෝ ගහන්නවත් මොනවත් කරන්න ටයිම් එකක් තිබ්බේ නැහැ. අපි ආපු ගමන් දඩබඩ ගාලා උයලා පිහලා මේ ටෙන්ට් එක සෙටප් එක හදාගෙන ඔක්කොම කරගෙන අපි නිදාගත්තා. මහන්සියටත් එක්ක මැරලා වගේ නින්ද ගියා. මේ ඉතින් මේක තමයි මේ ආවල් එහෙල. මේක තමයි ඔය ප්ලේස් එක. සුන්දරම ප්ලේස් එක. මෙන්න මේ වගේ චුටි ගල් ටිකක් තියෙනවා. මේ ඔය විදිහට තමයි ඉතින් එතනට යන්න තියෙන්නේ. අපේ ප්ලේස් එකට. අපි ඊයර ගියේ නෑ මේ මොකද අපි මේ දන්නේ නැනේ හරියටම කොහොමද කියලා. මේ තියෙන්නේ බිබිල ගල. අපේ කට්ටිය ඉතින් ඇවිල්ලා චිල් එකේ ඉන්නවා වාඩි වෙලා. හොඳ හුලම් පාරක් තියෙනවා. අර පැත්තෙන් ඉර තාම නැගගෙන එන ගමන් මේ පේනවනේ සුන්දර පරිසරයක් තියෙන්නේ. මාර view එකක් තියෙනවා. හුලං නම් ටිකක් සැරයි එතනට. අපි ඩ්‍රෝන් එක දාන්න කියලා බැලුවා හරි ගියේ නෑ මේ හුලං වැඩි. ඊපස්සේ ඉතින් අපි ආයෙ පොඩ්ඩක් එතන ඇවිදලා සුන්දරත්වය විඳගෙන ටිකක් වෙලා හිටියා. මේ වලත් එනවා නම් මෙතන මේ පල්ලෙහෙන් චුටි පාරක් වගේ තියෙනවා. අතන මේ වකටම යන්න. පොඩ පරිස්සමෙන් යන්න. මොකද හුලඟත් එක්ක මේ පොඩ්ඩක් හරි මේ වුණොත් ඉතින් පේනවනේ පල්ලෙහා තමයි. මේ හුලම් පාරත් එක්ක මේ හිටපු ගමන් හුලං එකපාරටම වැඩි. ආයේ මේ හුලං අඩු වෙන අවස්ථාවක් වෙනකන් හිටියේ. ඉතින් අපි ඩ්‍රෝන් එක දාන්න මේ තියෙන්නේ අර මේ ගල. එතනට තමයි ඉතින් ආවාලේ හෙල කියලා කියන්නේ. බිබිල ගල. එතනට තමයි කියන්නේ. මේ එතනට ඇවිල්ලා ඔතන ඉඳගෙන පොඩ්ඩක් ඉතින් වටේ බලාගෙන ඉන්න තියෙනවා කියන්නේ ඒක තමයි මං හිතන්නේ ඔතන තියෙන විශේෂත්වය. මේ පේනවනේ අපේ සෙට් එකම ඉතින් ආවා. අපේ එතන ෆොටෝ ටිකක් වීඩියෝ ටිකක් ගහන්න කියලා. මේ ඉන්න අමාරුයි එතන ඇත්තටම මේ හුලං වැඩි. පස්සේ අපි තීරණය කරා හුලං ටිකක් අඩු වෙනකන් කියලා මේ උදේ කෑම ගන්න. අපි උදේට කන්න මේ පාන් ගෙනාවා. ජෑම් එක අපි තාම තේ බිව්වෙත් නෑ උදේට. ඉතින් අපි තේ හදලා තේ බීලා පාන් ගෙනාවා කාලා. මං කිව්වා අපේ මේ කුකුලා දෙන්න එළි වෙනකන් අපිත් එක්ක හිටියා. මෙතන මේ කෙනෙක් ඉන්නවා අනිත් එක්කනත් ඉන්නවා. ඔය විදිහට තමයි ඉතින් අපේ ගමන අපි ගියේ. ඔයාලත් යනවා නම් ඉතින් ඔයාලා අරන් යන සියලුම දේවල් ගෙනිච්ච වගේම අපහු අරන් එන්න. මේ අපිට කලින් නම් ගියපු කට්ටිය ඒවා මේවා දාලා ගිහලා තිබා ඔය බියර් කෑන නම්ම නම් මේ ඇත්තටම අරන් යන දේවල් ඔක්කොම දේවල් අපහු අරන් එන්න. අපිත් ඉතින් තිබ්බ විදිහටම අපහු අරන් ආවා. ගෙනිච්ච දේවල් ඔක්කොම ටික අපහු අරන් ආවා. මේ බලන්න ඉතින් අපි වටේ සුන්දරත්වය ඔයාලට බලා ගන්න. හුලන් ටිකක් අඩු වුණාට පස්සේ ඩ්‍රෝන් ෂොට් ටිකක් ගත්තා. ඒ ටිකත් මම මේකේ අවසානයේට දාන්නම්. මම මේකේ වීඩියෝ එකේ අවසානයේට දාන්නම්. ඔයාලට අපි අපහු පල්ලෙහාට එනකොට මේ
මම ඩ්‍රෝන් ෂොට් ටිකක් ගත්තා මේ ඔයාලට ඒක බැලුවොත් එහෙම මම හිතන්නේ තව පොඩ්ඩක් අයිඩියා එකක් ගත්ත හැකි මොන වගේ හයික් එකක්ද මේක මේ කොහොමද යන්න තියෙන්නේ මොන වගේ පාරක්ද තියෙන්නේ එහෙම කියලා අයිඩියා එකක් ගත්ත හැකි කියලා හිතනවා ඒ ටිකත් මම මේකේ මේ යටින් පල්ලෙහෙන් ඇඩ් කරලා දාන්නම් එහෙනම් ජය වේවා